ඔය දන්නවද මං කවුද කියලා? කවුද? මම මාෂි හංසිනි තෙන්නකෝ. මගේ නම අහලා ඇතිනේ. දන්නේ. එතකොට මාෂි හංසිනි තෙන්නකෝන් ගැන අහලම නැහැ. මාෂි? නැතු. ඔහොමඩ. මේ පුත්තලන් කාවයිය දන්නැල්ලු මං කවුද කියලා. සමහර විට බොරුවට දන්නේ නැහැ කියලා මට ලයින් දාන්න හදනවා ඇතිනේ. මේ වගේ නිලාවේලි ගංකබරයෝ නැතුව මං ඕන තරම් දැකලා තියෙනවා. මට විනාඩියක් දෙන්න නැතු. මම මෙයාට කියලා දීලා එන්නම් මං කවුද කියලා. මම තමයි තමුත්තේගම අවුරුදු කුමාරි. ගිය මාසේ සෙනහෙලාලිනී පත්තරේ පිට කවරේ හිටියෙත් මම. අනිත් එක මට FB account එකක් තියෙනවා. ඔයා දන්නවද? ඒකේ යාළුවෝ 1800ක් ඉන්නවා. ඔය කොළඹ ලොකු ඩිරෙක්ටර්ස්ලා ඔක්කොම මාව හොයන් එනවා වැඩ දෙන්න. මම මේ දැනුත් ආවේ ඒ වගේ වැඩකට තමයි. උදේකාන්ත කුලපුර සූරිය මහත්තයාගේ අලුත්ම ෆිල්ම් එක. ඒකේ මේන් රෝල් එක කරන්නේ මම. අනිත් එක ඔය ගල්ලිබ්බෙක් වගේ අගපුම්බ ගත්තට වැඩක් නැහැ. මේ තමුන් ඉස්සරහා ඉන්නේ කවුද කියලා දැනගෙන කතා කරනවා. මගේ මේ ඩාන්ස් එක අත්හරින්නේ නැහැ. साड़ी के फॉल सा कभी मैच किया मैं कभी छोड़ दिया दिल कभी कैच අනේ මගේ පැටියෝ මට ඔයා නැති ජීවිතේ මොනා කරන්නද? කොච්චර ආදරෙන් හීන මවාගෙන අපි දෙන්න මේ ජීවිතේ වින්ද වස්තුවේ. අනේ මැනික ඇයියෝ ආහුම් මට කරන්නේ? යන්නේ බා මට වානතු ඉන්න බෑ අංකල් මීඩියා පිටින් දාන්න බෑ කිරි. මීඩියා දාන්න. බරු කරන්න එපා අංකල් බරු කරන්න එපා. කාටද බරු කරන්නේ? මේ බැලලා. කාප දාන්න විලේ හිටියා. පාරදී ගියන රටට ෆුල් කලේ ළඟට හිටියද මම බලන් හිටියේ. මාත් දාලා කලේ බීරි කරන්නේ ආවේ බලන් හිටියේ. අපට කොයින්දෝරන් වන් රන්නොන් කිල්ලා දෑතට බැඳිලා අනුපේ කොටයි දෑතින් ගන්නේ මාලාරුංගල් දෙකනේ තෝඩු වැනින්නේ අක්කරන් කෙන්දෙන් රනින් සැදුරන් මේ පින්තූරේ දාපු එකට මං ඔබත් එක්ක තරහයි. ඇයි ඒ? තරහයි කියලා කිව්වේ සාමාන්‍යයෙන් පොඩි ළමයි කියන්නේ ඒ විදියට. හොඳේ. ලොකුවට තරහ නෙමෙයි. හොඳේ. මේ කැතයි වැඩේ. මට කියන්න තිබුණා. මට කිව්වනම් මං කියනවා සමාවෙන්න මගේ රූපය උතන දාන්නත් එපා මාව ඔබට සම්බන්ධ කරගන්නත් එපා කියලා මං කියනවා. ඔබ කාගෙන් අහලාද මාව එතනට දැම්මේ? කියන්න බලන්න. මගෙන් ඇහුවද? මට කිව්වද? මට දැන් පැටියෝ කොහොමද? මම කාලේ එක ලස්සනට ආවේද? පැටියෝ කොහොමද? අයියලා නායකාලට එකක් කියේද රටකද? අම්මට හැමනේද? හොඳට මේක අපිලගේ රට අපිලගේ නීතිය අම්මට හැමෙන්න ඕනෝක තමයි. ආරි හුත්ත මට කොයි ඒරියත් එකයි මේ හලෝ හරි ලංකාව පොන්චි රටක ඒ පොන්චි රටේ මට කොහෙත් එකයි. තේරුණාද? तो अराबियेද කුවේට් එකේ මොකෙද්ද? භාෂාව මොකද්ද? අයියා කියහන්කෝ. ඔව්. ඔව්. ඒ විදිහට තමයි බලපවත්තන්නේ නේ. අඩෝ මේ පකෝ මේක ආගනින්. ඔව්. අඩෝ මං අම්මන්නේ කිරි අම්මලා තෝකෝනෝ මං පරණ පකක් දාලා කියන්න කියන්න තේරුම් ගනි තේරුම් අරන් මගේ නම්බරේ උඹලට වැටෙනවනේ ඔව් කතා කරලා ලොල්ලා කැරිය මොකද්ද කැරිය කිරිවල අඩෝ කැරියා දලුන්
අඩ අම්මට හුකන්ද කියන්නේ ආච්චිලත් හොකෝනවා මං. හරි ඒක තමයි. උඹ අයියා නම් එච්චර එන්න මේ. හරි එනවා එච්චර හරි එහෙනම් උඹ අයියා නම් අඩි අම්මට කෙලිනේ උන් ඩයිලොග් කාර්යය කියන්නේ. උන්ගේ සින්දේ නෑ උන්ගේ අම්මට කෙලිනවා සින්ගේ සල්ලිත් අරගෙන සින්මෙන් වැඩ කරන්නේ ආවට පස්සේ. ඩයිලොග් එකේ කෙලිනවා ලාගේ. අපේ සල්ලි ටික ඉවරයි. පැටියෝ කොහොමද? යන්න එපා මේ උඹ. වරෙන් දැන් වරෙන් ඔය ඉස්සරහ. මට බෑ ඩැඩි. මට බලකලොත් මම මැරෙනවා. හරි කෙලින් වරෙන්. හරිද? කනවතෝ තෝ කනවා මරාගෙන කනවා දැනගන්න. කට්ටක් කාලා වැඩ කරලා උනන්දුව තිබිලා උද්‍යෝගෙ තිබිලා කිසිම දෙයක් කරලා වැඩක් නැහැ. මම මෙහෙම මේ තත්ත්වයටපත් වෙලා නැහැ. මට සමා වෙන්න ගයිස්. මට දුකයි. කියන්න තියෙන මෙච්චරයි. බොහොම ස්තුතියි. කොච්චර එල්ලා ඉන්නවද? යන්තර මන්තර කොටි දතමුත් තියෙනවනේ. කොටි දතක් තියෙනවා, ගජමුතු තියෙනවා, රුද්‍රාක්ෂ තියෙනවා, බ්ලැක් කොරල් තියෙනවා, රෙඩ් කොරල් තියෙනවා, මේ හග්ගෙඩි තියෙනවා, ඇද්දලා තියෙනවා, අලිකෙඳි තියෙනවා. ඇට දෙකක් තියෙනවා. සහෝදරවරුනි 1918 මොකද උනේ? කවුද දන්නේ? අපිට මොකටද? මගේ අයින්ගේ උඩ අයින්ගේ. කක්කරි අටමඟලක් වෙලා තියෙනවා. ගොක් නම් ගොක් කම්මෝ ගොක්. women. අන්ති කීවෙනියද එතකොට? අපි එහෙම දන්නේ නැහැ. ඒ කියන්නේ එහෙම කියන්නේ එක දෙක තුන කියන්නේ නැහැ. නෑ එතකොට කම්පිටිටිව් වැඩිනේ. තරගයක් වෙනවා. අන්න හරි. හැමදේම තරංග වෙනවා. කීයක් කපලා වැඩියම කන්න පුළුවන් කියලා මෙයා කෑව දෙහිතුමු ඔයා කියලා චතුර මාමා කෑව හොඳ වැඩියම එයා දිනු එයා පළවෙනිය. එහෙම නෑ. ඔයා කෑවොත් කෑවා. කෑවේ නැත්තම් කෑවේ නෑ. එහෙම නේ. කවුරුත් දන්නේ ඔයා කෑවද නැද්ද කියලා. ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්ද කියපන්. ඉංග්‍රීසි ඔව්. ඉක්මනට. ඉංග්‍රීසි පුළුවන්. පුළුවන්. කියපන්. garage, depender, unit, plug, wire, tire, hulang, door, lock, ඒවා අමතර කොට. ඉංග්‍රීසි නෙවෙයි. ඉංග්‍රීසි නේ. මේ බමර කරුණා කරලා කියපන්. ඉක්මනට. මෙතනින් මකබෑවල ඵලයක්. කොහොමද කියන්නේ? ඉංග්‍රීසි. මෙතනින් මකබෑවල ඵලයක්. ඉක්මනට කියන්න. මක බැවිලා ඵලයක් නේ. ඔකේ ටග්ගාල කියන්න. අපිට කල්පනා කරලා කියන්න. පරක් වෙන්න. මතක කරගන්න. මෙතනින් මක බැවිලා ඵලයක්. පරක් වෙන්න. මෙතනින් මක බැවිලා ඵලයන්නේ? ඔව්. මෙතනින් මක බැවිලා ඵලයක්. මම ඇප්ලිකේෂන් එක දැම්මේ. ඉතින් මෙයා ඕන දෙයකට දක්ෂයිනේ. මම මෙයාට හොරෙන් දැම්මේ මම මෙයාට පස්සේ කිව්වේ ඉතින් ඇප්ලිකේෂන් එක දැම්මයි කියලා. හොඳයි. ඔයා මොනවාද අපිට ඉදිරිපත් කරන්නේ? ඒ වගේ මොකක්ද දක්ෂතාවය? සාමාන්‍ය දැනීම. හොඳයි. අපි ඔබට ප්‍රශ්න දෙකක් ඉදිරිපත් කරනවා. ඔබ ප්‍රශ්න දෙකටම උත්තර දෙන්න ඕන. හැබැයි ඔබට පුළුවන් මුලින්ම ප්‍රශ්නයක් තෝරගන්න. ඒ කියන්නේ පළවෙනි ප්‍රශ්නේ හෝ දෙවෙනි ප්‍රශ්නේ. ඕනනම් පළවෙනි එකට උත්තර දෙන්න පුළුවන්. නැත්නම් දෙවෙනි එකට උත්තර දෙන්න පුළුවන්. කොහොමද දෙකටම උත්තර දෙන්න අපි පුංචි උදව්වක් කරමු. ඒ කියන්නේ පළවෙනි ප්‍රශ්නේ ටිකක් සංකීර්ණයි. දෙවෙනි ප්‍රශ්නේ ටිකක් සංකීර්ණත්වයෙන් අඩුයි. ලේසි. දෙවෙනි ප්‍රශ්නේ. එය සිදුවේ කවදාද? ඒ සිදුවේ කවදාද? මොකද්ද? නැවත මම කියන ප්‍රශ්නය එය සිදු වූයේ කවදාද? මොකද්ද? ඒක තියෙන්නේ පළවෙනි ප්‍රශ්නේ නේ. ඔව්. ඒක තියෙන්නේ පළවෙනි ප්‍රශ්නේ. ඔයා දෙවෙනි එක නේතරක. කොච්චර තර්ගවලට ගිහිල්ලා තියෙනවද? කොච්චර ජයග්‍රහණම ලැබලා තියෙනවද? කවුද අර චූටි මල්ලි? කිසිම වැඩක් නැති ජජ් බෝඩ් එකක් ඉන්නේ. යංගන්නේ. ඔබ මොකද්ද ඉදිරිපත් කරන්න සූදානම්ින් ආවේ? පේන්නේද? හොඳයි ඉදිරිපත් කරන්න.
දැන් ඔය කලේ මේ ඔළුවේ සමබරව තියාගෙන නටන්නේ නැත්නම් මේ ඔළුවේ රඳවගෙන නටන්නේ? සමබරව තියාගෙන. ඇත්තටම ඔයාට නටන්න පුළුවන්. ඔයාට ඉතාම දක්ෂ විදිහට රංගනය ඉදිරිපත් කරන්න පුළුවන්. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ අපි බලාපොරොත්තු වෙන තත්ත්වය ඔයා තුල නැතිවීම. ඒක නිසා ඔයාට අන්තිම දෙදෙනාට තේරෙන්නේ නැහැ. බොහොම ස්තුතියි. ඇස් දෙක අපේ අන්ධ වෙනවා කන් දෙක නොවැසී යනවා වකුගඩු දෙක නරක් වෙනවා මදු මේ ගොදුරක් වී දැනෙනවා. ඒකේ වචනයක් අඩුයි ඒක. එක්ක වැඩි වෙලා මේක ලියලා තියෙන්නේ. මම ඉල්ලුවා මේක මේ හරියට ලියලා දෙන්න කියලා නෑ මේක. මොකක්ද වගේ නම? මෛත්‍රීපාල දිරිසේන. වයස කීයද? දැන් 69යි. ඔයා කොහේ ඉඳලාද? පොළොන්නරුවේ ඉඳන්. කියන්නකෝ විස්තර ටිකක්. මම මේ ගමේ භාෂාවෙන් කියනවා නම් හොඳට කුණු වෙන්න බොන කෙනෙක්. Wow, really? Wow. එන්න මගේ ටීම් එකට. ගඳ ගහන්න බොන කෙනෙක්. අපටිය හා. ඒක නේ තා විස්තර තිබිලානේ කියලා නෑනේ. හරි. සාමාන්‍යයෙන් 100ට ප්‍රතිශතයක් හැටියට ගත්තාම 100ට අඩු ප්‍රමාණයක් පිළිහිටන කටහඬක් තමයි ඔයාලට පිළිහිටලා තියෙන්නේ. ඉතින් ඒ අඩු ප්‍රතිශතයෙන් එක්කෙනෙක් තමයි ඔයා. මම ඔයාලට සුබ පතනවා. සහ ජයවා. ඔයාලට ලස්සන වොයිස් එකක් තියෙනවා. පොඩි දේවල් ටිකක් තියෙනවා. ඔයාගේ වොයිස් එක මම දන්නේ ඇයි ක්‍රැක් වුනේ කියලා. ෆ්ලූ එක හැදිලාද නැත්නම් මොන හරි ලෙඩක් හැදිලාද ඒ වගේ එකක්ද නැත්නම් මං හිතන්නේ වොයිස් එක චේන්ජ් වෙනවා. මං හිතන්නේ ඔයා එක්කෝ ඕවර් ප්‍රැක්ටිස් කරලා නින්ද මදි හොඳටම. කාටද? මට එහෙමද? මට එහෙම නිින්ද යන්නේ නැති ගතියක් අර එමුත් තිබුණේ නැහැ නේ. හොඳට නිින්ද යනවා හැමදාම මේ ඇඳට වෙටිච්ච ගමන් නිින්ද යනවා. කොහොමද කියන්නේ? ඔයාගේ ෂුවර් නැති ගතියක් තිබ්බ සමහර තැන්වල. ඉතින් ඒ දේවල් ඉගෙන ගන්න පුළුවන්. ඔයාට සින්දු කියන්න පුළුවන්. තව අපි ගොඩක් හොඳ කරගමු. මගේ ටීම් එකට ආවොත් ඒක කරගන්න පුළුවන්. මොන වගේ ගිට්ටුද කියලා තියෙන වෙන කම්පිටිෂන්ස් වල? අමරබන්දු රූපසිංහ. ඔයාට පුළුවන් ද කොටසක් ගායනා කරලා පෙන්වන්න අපිට? අමරබන්දු රූපසිංහ අමරබන්දු රූපසිංහ අමරබන්දු රූපසිංහ අමරබන්දු රූපසිංහ. ස්තුතිවන්ත වෙනවා මේ මට ආරාධනා කිරීම ගැන. අයියෝ මොන මුගලක්ද මන්ද? කොහොමද කියන්නේ? පණීත මගේ මක්ක කැල්ල ගත්තේ? නෑ. මගේ මක්ක කැල්ල ගත්තේ කාගේ? අම්මේ. මං ගත්තේ. तू तो बदला नहीं है मौसम स्टॉप टोनी आजा टोनी यार होशियारी मारने के चक्कर में टोनी अरे आजा भाई अब नहीं गिराऊंगा टोनी आजा आजा टोनी आजा 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 टोनी आजा आजा अब सीधे चलाऊंगा भाई अभी स्टार्ट नहीं मारूंगा आजा टोनी आजा आजा ඉන්න ඊළඟට අතලහකට ඉන්න මං කියලා ඉවරන කමෝඩයක් අර මොඩය දන්නේ hina වෙන්න දෙයක් නෙමෙයි මේක තමයි සංසාර ණය ගනුදෙනු අරක රූපෙන් දකින්නවා ඔක්කොම මේ පිච්චෙනවා අර මේ විස කිරණට
අරයාගෙන් විස කියනක් පිට වෙනවා විශ්වයට. එල්ලෙන්න එපා මූ කෙලි. අත පාත් කරපන් කිහිල්ල ගඳයි. අපෝ අවුලක් නෑ. ඒක මං කරලා දෙන්න. කරන්න ඕන මොනවද කියලා කිව්වොත් ඕන දෙයක් මං කරන්න. මස් කෑල්ලක් දා. කනවතෝ තෝ කනවා මරාගෙන කනද නැගෙන. කිලෝ 3මාරක යෝධ 7ක්. යති අතර ලෙන්ඩින් හදනකෝ බරපතල තුවාල ලැබෙන්නේ. විරුද්ධ පක්ෂයේ නායක අපේ ගෙදර හැමිනේ මා සමග අමනාපයෙන් නිසා මුළු කුස්සිය ප්‍රදේශයේම ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරියේ. ඇඳිරි නීතිය කඩකල මියන් තිදෙනෙකු උම්බලකට පසුම්බිය පැහැරගෙන යද්දී මුර සංචාරක නිලධාරී බලලා මාතා විසින් අත්අඩංගුවට ගැනීමට තැත් කරද්දී මාරුමුවටපත් වුණා. බොම්බානුන් පිළිබඳ විශේෂඥ සොම්බේ මාතාගේ හෝම්බට අදුණු බම්බු පාරකින් ඒ මාතා ගෙම්බිතු වැනි ලොම්බෙකු බවට පත් වුණා. මාපඩගම කොකටියල වේල්ලක් මත කඩා වැටුණු කොක්ලන් ජාඩ් ගුවන් යානාවක තිබූ සුන්බුන් කපුටෝපියන් ගුවන් යානා මගින් පැරගෙන ගොස් ඇති අතර රාත්‍රී කාලයේ මුළු සංචාරයේදී සිටි බකමුණා මාතාව විසින් කපුටෝපියන් ගුවන් යානා අත්අඩංගුවට ගෙන ඇත. කොරියානු දේශ සීමාවසලදී අත්අඩංගුවට ගත් පුද්ගලයෙක් ළඟදී ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත URBD 4ක් සහ සිගරට් භාගයක්ද පරණ බ්ලේඩ් තලයක්ද චීනයේ නිෂ්පාදිත ගිනි පෙට්ටියක්ද සොයාගෙන ඇති අතර එම පුද්ගලයා හැඳ සිටි සරම කඩා දමා සිය අත්අඩංගුවෙන් බලාපොරොත්තු ඇති අතර සරමේ තිබූ විෂ බීජින් සහ හමුදා බටෙන් තියුදිනක රෝගාතුර සිටි. හොංකොංගිය කින් කොං කම්පුන් රැගෙන පෙරලා දිවෙන්ට සැපත් විය. හොංකොංගි කංකුන් ඉතා රසවත් බව ඒ මහතා පුවත්පත් සාකච්ඡාවකදී අනාවරණය කළේ. ප්‍රතිවසන කිරීමට සාරාංශය 60 කෝටියක් රජවරු බාටකොටුක සිරවි මැලේරියාව සහ මැස්ලාන්ති අතර ගැටුම් LPT රාජ්‍යවත්වය දෙකට බෙදේ ලෝක වෙළඳ පොලේ කිරිපිටි මිල ඉහළයි ෂොම්බේ අනතුරකට භාජනය වේ කිංකොන් පෙරලා දිවයිනට සැපත් වේ LPT රාජ්‍යවත්වය දෙල්ට සහ රබර් යන වතු දෙකට පරිවර්තනය විය මෙම කොටස් යථා කාලයේදී උතුරු LPT දකුණු LPT වටවල ප්ලාන්ටේෂන් යන නම් කරන ඒ විශ්වාස කෙරේ ප්‍රවෘත්ති සමාප්තයි. මීළඟට අවමංගල දැන්වීම. අභාවයේ කොග්ගල වෙවිසු කල්පොල්ලියා මහතා හුංගා වැලිගොව්වා තෙලියා යනාදීන්ගේ දාබර පියානංගු ආන්දා අංකුට්ටා කණයා යනාදීන්ගේ මාමණ්ඩි වූද ඉස්සා දණ්ඩියා තල්පොස්සා යනාදීන්ගේ බාප්පා වූද කොග්ගල වැවිසු කල්පොල්ලියා මහතා අභාව ප්‍රාප්ත වූයෙන් ඒ පිළිබඳ අවසාන කටයුතු කුස්සියේ ඇතිරිගොඩ ප්‍රදේශයේදී සිදු කරන බව සියලු ඥාති මිත්‍රයන්ට කනගාටු විලඩුවේ. මල්වඩන්සා උපකරණ අවශ්‍යයි. අද රාත්‍රී ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන ප්‍රදේශ මෙසේ කෙස්වටුවාගන නාරායන්පිට ඇලියගොඩ නාගොඩ කඳාන කටාන් නිකාරිට බෙල්ලම්විල තංගල්ල බගවන්තලාව පූගොඩ ඇල්පිටිය උඩුගම යටියන දඹුල්ල කලවාන පිටපැද්දර නාකියාදෙනි දිවුල පිටිය යන ප්‍රදේශවල ඇඳිරි Men will be men. Seagram's Imperial Blues. මං බෝරුවෙක්නේ. මං හිතන්නේ අපේ අම්මලා මේකට කැමති වෙයි කියලා. ඔයාගේ අම්මා තාත්තා උනත් අකමැති වෙයි. හැබැයි ඔයා අදම දත් පදින්න පුරුදු වෙන්න ඕනේ. ඔයාගේ කට හරි ගඩයි. මොකද මං උදේ බලනකොට මගේ බුරුසුව වේයෝ කාලා. මේ මං බඩක් කාටද? ඔයාගේ නම මොකද්ද? හදවතට එකකෝ කියනවනම් ඔයාගේ හිනාව හරිම ලස්සනයි. ඒ වගේම කටින් කරාබුනේ සුවඳකුත් එනවා. දැක්කද යුදාස්යා නිකම්ම බෝරුව වෙච්ච ඉක්මනට. මට මගේ ඇඟිලි තියනවා කියලා තේරෙන්නේ නැහැ. මට ඇඟිලි නැහැනේ. අනේ මන් දන්නේ මේ ප්‍රශ්න විසඳන්න කියලා මගේ ඔළුව අවුල් වෙන්නේ. දැනටමත් ඇහැ අමාරුයි වගේ. මම ඔබලංග ඉම්මිතිවි අතිතුරා. අන්නේම තියෙනවා
ලස්සනයි. අම්මට කෙලිනේ උන් ඩයිලොග් කාරයෝ කියන්නේ. මුන්ගේ සින්දේ නෑ මුන්ගේ අම්මට කෙලිනවා සින්ගේ සල්ලිත් අරගෙන සින්නෙන් වැඩ කරන්නේ ආවට පස්සේ. ඩයිලොග් එකේ කෙලිනවා ලාගේ. අපේ සල්ලි ටික ඉවරයි. එහෙනම් රිති රෝෂන් වගේ සින්දුවක් කියලා පෙන්නන්න. හා. සාදු ඇයි පින්වත තනේ ගෙන ආවත හොදි ආතල් තං තනං තං අලනෝමල් තං තනං තං හොදි ආතල් අලනෝමල් සම්බෝලේ කචල් අයියෝ අනන්න එපා මාත කියලා කුකව ගන්න එපා පරියා හුත්ත බොරු කියන්න එපා මාත කුකන්න ඉස්සොත් बम्बुट्टा मैं करला एट छमी गेट स्विमिंग ගෑස් එක ඇවිල්ලා අනේ අයියෝ ගෑස් එක ඇවිල්ලා අයියෝ ගෑස් එක පුංචි නවතින්න පුංචි ටැංකි ස්ටැංකි අරන් යන්න අප්පා පුංචි ස්ටැංකි අරන් යන්න නැත්නම් ගෑස් එක ගන්න බැරි වෙයි පුංචි කොයිද මේ කට්ටිය ඔක්කොම දුවන්නේ මොනවද ඇවිල්ලා තියෙන්නේ කොයිද දුවන්නේ කොයිද කට්ටිය ඔක්කොම දුවන්නේ මේ ගෑස් එක ඇවිල්ලා කහ පාට ගෑස් එක ඇවිල්ලා ස්ටැංකි අරන් ඵලයන් නිකන් යන්නේ ඉතින් ස්ටැංකි ගන්නද කොහමද ගෑස් එක ගන්නෙ இந்த பொண்ணே எனக்கு என்ன வேலை செஞ்சான்னு தெரியுமா හැම කෙනාටම හැමෝටම ලෙන්ගතු ආදරය කරන්න බෑ அவன்ட கல்சன கல்தி போட்டோ அனுப்பி